මචං දැන් අපි ඉන්නේ අපේ රට කජු තියෙන ඒරියා එකේ. මම ඔයාලට ගහක් ගලවලා පෙන්නන්න. මේවා තාම ඇහිලා නැහැ කියලා හිතනවා. ඒකට ඇති. සාමාන්‍ය තියෙන හොඳට තියෙනවා. ඔයාලට පේනව නේද? අපි ඉස්සරහට දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ හේනේ වැදගත්ම කොටසට. ඔයාලට පේනවා පිටිපස්සේ බඩු ගෑයක් තියෙන්නේ. ඇත්තටම මේ හේනකට ආපුවම අපිට ඉක්මනටම ගන්න තියෙන සුපිරිම කෑමක්. අපි බඩු කලු කන විදිහ බලමු. එන්න යන්න. බඩු කාඩ් ටිකක් කඩාගත්තා. අපිට ඇති මේක දැන්ට හදාගන්න. අපි මේ බඩු කන්නේ කොහොමද කියලා ක්‍රම කිහිපයක් තියෙනවා. අපි දැන්ට අපිට ඉක්මනටම ගන්න පුළුවන් විදිහ මොකක්ද කියලා බලලා අපි හදලා කමු. එන්න යන්න පැලට යමු. හරි මහන්සි. බඩු ටික කඩාගත්තා. මේ තමයි අපේ පැල. ඉතින් රැට ගොඩක් අය එනවා. ඉතින් මේ වගේ තැන් වල තමයි මේ මොකද සත්තුන්ගෙන් බේර ගන්න තියෙන්නේ. මේ වගේ තැන් වල ඉඳලා තමයි. මම ඔයාලට පෙන්නන්න ටකේකුත් තියෙනවා. ඒ වුණා සාමාන්‍ය පොඩි සත්තු එලව ගන්න එක තියෙන්නේ. මේ ඉතින් ගොඩක්ම හානිය තියෙන්නේ වන අලි ගැන දන්නවනේ ඉතින් නේද? ටකේ පොඩ්ඩක් ගහලා පෙන්නන්න. එතනම ඔය පේන ඇති ඔය බලින් ගස් ටිකක් ගැට ගහලා තියෙනවා. මේ ගිරවුන්ගෙන් බේර ගන්න. ඔය විදිහට තමයි අපි පැලේ වැඩේ කරමු. අපි බලින් කල්ලක් කොහොමද කන්නේ කියලා අපි දැන් බලමු ඉස්සරහට. මචං මේ ලිපනම් පත් වෙනවාමයි තියෙන්නේ. මේකට පොඩි දකයාලක් දැක් විතරයි දාන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් හේන් කාලේ පටන් ගත්තාම මාස 2-3ක් එක දිගට ඇවිලෙන ලිපක්. ලිපක් කිව්වොත් හරි ඉතින් අපි මේ ගිනි මැලයක් මොකද මේ සතුන් බය කරන්න තමයි මේ ගොඩක්ම. අනික මෙතන තනියෙන් ඉද්දි ඉතින් බලියුන්ගේ සුද්ධ කරගෙන දාගමු. ගොඩක්ම අය කන්නවා කැමති තම්බලා. ඒනට හේනකදී වගේ මේ වගේ දෙයක් ක්ෂණිකව කන්න දෙන ඉතින් අපිට පුච්චලා වගේ තමයි. ඒක තම්බනට වඩා රහයි. ඒක කපෝය දන්නවා. දැන් අපි එකක් දාම්මත් ටිකක් වැඩිත් වගේ ගන්නට එනවා. ඉතින් මෙහෙම කරලා බලන්න මේක මේ අලුත්ම බඩිනුකෝ හරිම රසයි. ඒ රස ඒක විඳින්න මේ වගේ තැනකටම එන්න ඕන එක. බඩුන් ටික හොඳට තැම්බීගෙන යනවා. නම් ගොඩක් ඒවා වැඩිම පිච්චිලා වගේ තියෙනවා. ඒ විදිහට අපුච්ච ගමු. නැත්නම් අත පුච්ච ගන්නවා.
ගින්දර අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. ඔය විදිහට තමයි බැලකදී බලුණු කල්ලක් පුච්චලා කන්නේ හදිස්සියට. ඉතින් මේ අද අපි ආපු වැඩේ ඉවරයි. අපි ආයෙ අලුත් දවසක වෙන විදිහකට හම්බෙමු.